මේක කොහමරි හදලියර කරන්න දවස් 4ක් තිබ්බා. දැන් මේ යවන්නේ හරියටම දවස් 3ක් වෙන්නත් කලින්. හරි දැන් ඔන්න ඩිලිවර් කරලා තියෙන්නේ. දැන් මේකේ වැලියු එක $35යි. රුපියල් වලින් ගත්තොත් රුපියල් 10000ක් වගේ. Hi guys, ඔන්න අලුත් ඩේසින් ලයිෆ් vlog එකක් තමයි අරන් ගෙනලා තියෙන්නේ. මේ vlog එක මම පෙන්නන්න යන්නේ මම කොහොමද සතියක් ඇතුළත මගේ 5 එකට අලුතෙන් ක්ලයන්ට්ස්ලා හොයාගත්තේ කියලා. හරි එහෙනම් සෙට් වෙලා ඉන්න. දැන් දවස් 15ක් විතර වෙනවා තාම මේ අලුත් ක්ලයන්ට් කෙනෙක් ආවන. ඒ නිසා මම බැලුවේ දැන් 5 ads දාන්න. ඉතින් ටික් එක දාන්න විතරයි තියෙන්නේ. සමහර මගේ තියෙන ඔක්කොම ටික ඉවර වෙන්න පුළුවන්. බලමු. දවසක් දැන් මේ විදිහට දාලා තියෙමු. මේ තියෙන ඊට පස්සේ දවසකට පස්සේ මගේ එක ගිග් එකක ads disable කරා. කොහොම හරි දැනට ඩොලර්ස් 4.3ක් නාස්තිලා තියෙනවා. හරිද? නාස්තිලා කියලා කියමුකෝ. මොකද තාම මේකෙන් කවුරුයි කතා නැහැ. මේ ළඟදි මම වීඩියෝ එකක් දැම්මනේ. ඊයේද කොහෙද දැම්මේ? ඒක දැන් මං ඉස්සරම දාන vlog එක තරම්වත් views එන්නේ නැහැ කියන්නේ. ඉන්නවා සාමාන්‍යයෙන් මම හිතුවේ 1000ක් වගේ කියලා. හරිද? ඊට කලින් දාන vlog එකේ හිතුවා අවුලක් නැහැ. එන්නේ නැති කියලා. හැබැයි ඒකට ඇවිත් තිබ්බා. ඒක දැන් මාස 5කට විතර කලින්. මට තේරිච්ච දේ තමයි කොහොමද දැන් YouTube එකේ ඉස්සර වගේ නෙවෙයි කියලා. ඉස්සර නම් කට්ටිය subscribe කරනවා. ඊට පස්සේ ලයික් කරන ඒවා වැඩි. දැන් ඇත්තටම ගොඩක් ෂෝට්ස් පැත්තට බර වෙලා TikTok එකේ Insta එකේ ඒ වගේ ෂෝට්ස් පැත්තට බර වෙලා තින්නේ. YouTube එකෙන් සජෙස්ට් වෙන වීඩියෝස් තමයි ගොඩක් කරලා බැලෙන්නේ. දැන් මං views එක කියලා හිතන්නේ එක වීඩියෝ කරත්. ඉස්සර vlog දාපු හින්දා ඒ බලද්දි දැන් මට අහින ආතල්ලක් තියෙනවා. කලින් vlogs පරණ vlogs බලද්දි. ඒ නිසා ඒ විදිහට මම හිතාගෙන මම මේ vlogs දානවා මේ පස්සේ දවසක බලන්න කියලා හිතාගෙන. ඔන්න ඊට පස්සේ දවස් ටිකේ තමයි ඇත්තටම මේ ක්ලයන්ට්ස් ළගෙන් මැසේජස් එන්න ගත්තේ. කොහොම හරි මැසේජස් දෙක තුනක්ම ආවා. හැබැයි ඒකක්වත් මට ඕඩර් කරගන්න හම්බුන්නේ නැහැ. කොහොම හරි දැන් මම දාන මේ ක්ලයන්ට්ගේ ආපු මැසේජස් වලින් එයාගෙන ඇත්තටම ඕඩරයක් ආවා. ඒක හැබැයි ආවේ සති දෙකකට විතර පස්සේ. මේක ක්ලයන්ට් කෙනෙක් නම් ස්විට්සර්ලන්ඩ්. එයාගේ ටෝර් එක ආවුතින් $100ක විතර ඕඩරයක්. ඒකෙන් ෂෝට්ස් තුනක් හදලා මේන් වීඩියෝ එකක් හදන් තියෙන්නේ. ඒක $100ක විතර ප්‍රොජෙක්ට් එකක්. ඒක ගන්න පුළුවන් වුණොත් ගොඩ. ඒ කියන්නේ ලොකු ප්‍රොජෙක්ට් එකක්. දැන් මේ තුන්වෙනි දවසේ දැනට 5 එකේ ඇඩ්ස් වල මම වියදම් කරලා තියෙනවා $11.25ක්. ඒ කියන්නේ රුපියල් 3000ක් වගේ ගාණක් 3000ට ආසන්න ගාණක්. කොහොම හරි මෙහෙම කරන් යනකොට මට රෆ්ලි දවසකට $3 5 අතර ගාණක් වියදම් වුණා. ඒ කියන්නේ අඩුම රුපියල් 1000ක් විතර දවසකට වියදම් වෙනවා. මාසෙටම ගත්තොත් රුපියල් 30000ක් විතර. කොහමරි එන්න තිබ්බ ඕඩර්සුත් එහෙම එකපාර ලේසියෙන් ගන්න පුළුවන් වුණේ නැහැ. අර ක්ලයන්ට් මට දාලා තිබ්බ එයා ස්ටුඩන්ට් කෙනෙක්. දාලා තිබ්බ 85 කියන්නේ නම් පොඩ වැඩි ගාණක් බජට් එක. ඒ නිසා අපි ඒක කරන්න පුළුවන් ඉතින් 50ට කියලා. එයා ඉන්දියාවේ වගේ තමයි මට පෙන්නුනේ ස්විට්සර්ලන්ඩ්ට ඉන්න. අවුලක් නැහැ මන්න මෙහෙම ක්ලයන්ට් කෙනෙක්ගේ බජට් එක අඩු කරලා ගන්න අවුලක් නැහැ. මම ඊට පස්සේ කිව්වා 60ට කරමු කියලා. බලමු 60ට ගොඩක් කැමති වෙයි. එහෙම නැත්නම් ඒ ඕඩර් ගන්න පුළුවන්. රයිට් අර මං කිව්වේ බජට් කේස් ක්ලයන්ට් 60 කිව්වා ඒක හා කිව්වා. ඊට පස්සේ යාගේ බැංක් එකෙන් ෆන්ඩ්ස් ටික එනවා කියලා කිව්ලා තිබ්බේ 12 හරි ඔහොම දවසක්. අද 6 වෙනිදා. බලමු මේක මං හිතන්නේ ගොඩක් විට හොඳ වීඩියෝක් හදාගන්න පුළුවන් වෙයි. හරියට හදාගත්තොත් මෙයා long term client කෙනෙක් වෙයි. Much later. අද වෙද්දි දැන් වියදම් වෙලා තියෙනවා මට ඩොලර්ස් 15ක්. ඉම්ප්‍රෙෂන්ස් 827යි ඊට පස්සේ ක්ලික්ස් 57යි. රුපියල් වලින් ගත්තොත් 4500ක් වගේ 4500ක් වගේ හරියටම දවසකට වියදම් වෙන රුපියල් 1000ක් වගේ. කියන්නේ මේ දැන්ට දවස් 4යි. දැන්ට ඇත්තට මේ සේල්ස් බිඳුවයි. දැන්ට තම පාඩුවක් තමයි වෙලා තියෙන්නේ. මොකද මගේ මේ තියෙන ඩොලර්ස් ගාන ඔක්කොම ඉවරනකම් පාවිච්චි කරන්න ගන්නවා හිතන් ඉන්නේ. කොහමද ඔන්න විදියට සාමාන්‍යයෙන් දවස් 5කට විතර පස්සේ මට වියදම් වෙලා තිබ්බ ඩොලර්ස් 22ක්. ඒ 22 වියදම් වුණත් හරි මට ඕඩරයක් ඇවිත් තිබ්බේ. ඒ කියන්නේ මේක ඇවිත් තිබ්බේ ඇඩ්ස් වලින් ඕඩරයක් ආවේ. හැබැයි මේ බය කිසිම මැසේජ් එකක් මොකක්වත් නෙමෙයි කෙලින්ම ඕඩරයක් දාලා තිබ්බේ. ඒත් මේ ඕඩර් එකේ වැලියු එක සමන් තිබ්බත් ඩොලර්ස් 35ක් විතර. ඒකෙන් ඇඩ්ස් වල වියදම් වෙච්ච සම්පූර්ණ ගාණ වගේම කවර් වෙලා තිබ්බා. කොහොමද මම මේක දැක්කේ ෆෝන් එකේ නොටිෆිකේෂන් එකයි තිබ්බා. හරි අපි ගිහින් බලමු මේ එයා දාලා තිබ්බ හෙට වෙද්දි කම්ප්ලීට් කරන්න පුළුවන්ද කියලා. මේ දැන් ආවේ හරියටම දවස් 4ක් මේ ඩේට් එක තියෙනවා මේ. වැඩේ කියන්නේ ඕඩර් එකේ පොඩි කේස් එකක් තියෙනවා. හරිද? මුකුත්ම ඩීටේල්ස් දීලා නැහැ. මට නිකන් ස්ක්‍රීන් රෙකෝඩින් එකක් තියෙන ෆෝන් එකක. ඒකේ කතා කරන්න තියෙන කියන වොයිස් ඕවර් එකක් වගේ. මුලින්ම වීඩියෝ හදන්නේ මට. ඊට පස්සේ කිසිම ඩීටේල් එකක් දීලා තියෙන්නේ කොහොමද වීඩියෝ ගවන්නේ කියලා. ඒක තමයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ. මුකුත්ම දීලා නැත්තම් මොන වගේ එකක්ද ඕනේ කියලා හිතා ගන්න බෑනේ. ඉස්සෙල්ලම ගන්න ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න එක. මේකේ තියෙන එක ෆයිල් එක. මෙන්න මේ MB 195 එක ෆයිල් එකක් විතරයි තියෙන්නේ. හරි අපි ඒක ඩවුන්ලෝඩ් වෙන්න දාමු. මෙන්න මේ විදිහට CapCut එක ඕපන් කරගන්න මම. ඊට පස්සේ CapCut එකට ගිහලා ප්‍රොජෙක්ට් එකක් හදාගන්නවා. ඊට පස්සේ මම මෙතන import එකට ගිහලා project files ටික මෙතන දාගන්න. මම සාමාන්‍යයෙන් මුලින්ම කරන දේක් තමයි file download කරගත්ත පස්සේ client ගේ නමෙන් folder එකක් හදලා මගේ clients ලාගේ details තියෙන එකට දාගන්න. ඊට පස්සේ ඒකේ වෙනම file එකක් හදලා දානවා. download කරගත්ත files තමනරි details මොනවද තිබ්බනම් ඒ ටික ඔක්කොම දාගන්න. හරි අපි එහෙමත් දාගමු. මම එහෙම කරන්නේ මොකද මේ ඉස්සරහට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඉතින් files ආයි ගන්න ඕන වුණොත් ඉතින් ටක් ගාලා හොයලා ගන්න පුළුවන් නම search කරලා. මේ වීඩියෝ එකේ විනාඩි 12ක් තියෙනවා ඩියුරේෂන් එක. හරි දැන් මම පොඩි විස්තරයක් කියන්න. සාමාන්‍යයෙන් දැන් ඔයාලට මේ විදිහට ඕඩරයක් එන්න පුළුවන්. කිසිම දෙයක් කරන්න මොකද්ද කියලා හිතා ගන්නත් බැරි. මේකත් මට ඒ වගේ ආපු ඕඩර් මම මොකද්ද කරන්න කියලා දන්නේ නැති ඕඩර්.
මං කරන සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි YouTube එකට ගිහිල්ලා මෙන්න මේ වගේ දෙයක් තිබ්බොත් YouTube එක සර්ච් කරලා බලන්න. එහෙම නැත්නම් client ගෙන් පොඩ්ඩක් විස්තර අහනවා. ගොඩක් අය මම තමයි අතනම කරන්නේ මම YouTube එක ගිහිල්ලා බලලා මං ඉන්ස්පයර් වෙලා වීඩියෝ එක එන්න ඕනේ හිතා ගන්නවා. කොහොම හරි ඉස්සලම ගන්න මේක එකපාරක් බලනවා. ඊට පස්සේ ගන්න trim ගන්න එක කියන්නේ අනවශ්‍ය කැලටි අයින් කරලා side spaces අයින් කරලා ඊට පස්සේ ඕන් ටික විතරක් ඉතුරු වෙන්න trim කරගන්නවා. ඊට පස්සේ තමයි edit කරන්න පටන් ගන්න. guys මුකුත්ම details දීලා තිබෙන්නේ නැතුණාට මං කෙලින්ම full Sherlock Holmes පාරක් දාලා මේ සේරම හොයාගත්තා. පොරගේ YouTube channel එක හොයාගත්තා. ඊට පස්සේ පොරගේ interview එකක් තියෙන්නේ කියන්නේ මේ voice over එක වගේ තියෙන interview එකක් දෙන්නෙක් කරන interview එක කරපුවත් හොයාගත්තා. හරි දැන් ඒකෙන් ටිකෙන් ටික බලාගෙන කරන් තියෙන්නේ. සම්පූර්ණ මුලින්ද හදන් දෙනවා කියන්නේ මේ කතා කරන ගනු ඉමේජස් දාන්න වෙයි සමහරට. ඒ විදිහේ ස්ටෝරියක් හැදෙන විදිහට මේ වීඩියෝස් එකම දාන්න වෙයි. බලමු. එඩිට් කරන් යනකොට මම කියන්න දැන් අර වීඩියෝ එක එඩිට් කරන්න පටන් ගන්න තියෙන්නේ. මේ පේන තිය මම එතන ප්ලේ කරලා පෙන්නන්න. දැන් එතන මේ වචන දෙයක් කියලා එතන ටිකක් ગેප් එකක් තියෙන කතා කරන්න නැති. එතන මම කරන්නේ වෙන විදිහට මෙන්න මේ කැලේ trim කරලා අයින් කරන්න මෙතන. මම කොහොම හරි මෙන්න මේ විදිහට වීඩියෝ එක මේ එඩිට් කරද්දි silent spaces අයින් කරන්නේ රිටෙන්ෂන් එක තියාගන්න. කියන්නේ වීඩියෝ එක බලනකොට කට්ටිය ඩ්‍රොප් වෙන ගතිය අඩු කරගන්න. මම ඒ ගොඩක් වෙලාට කරන දෙයක්. ඔයාලත් වීඩියෝස් එඩිට් කරනවා නම් මේක try කරලා බලන්න. ඔයාලා කරන එකත් එක්ක ගැලපෙනවා නම් විතරක් කරන්න. ඒ කියන්නේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේක මගේ එකටත් හරියනවද නැද්ද කියලා. සමහර කැටගරිස් වල මේක ගැලපෙන්නේ නැහැ. දැන් ඒක තේරෙන්නේ නැති. ඒ කියන්නේ එකම ලයින් එකක් වෙයි කියන මේ. It does, yeah. You can. මේ විදිහට හැදුවම ගොඩක් වෙලාට කියන්නේ රිටෙන්ෂන් එක කියන්නේ වීඩියෝ එකක් එක දිගට බලන් යනකොට කට්ටිය ඩ්‍රොප් වෙන ගතිය අඩුයි. දැන් මේක ට්‍රිම් කරලා ඉවරයි. මේක ඉස්සෙල්ලා තිබ්බේ විනාඩි 12ක්. දැන් මේක විනාඩි 8යි ගානක් වුණා අන්තිමට ට්‍රිම් කරලා පස්සේ. මේකේ දැන් ඔක්කොම silent spaces අයින් කරලා තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ පේනදී අනවශ්‍ය කොටස් ඔක්කොම අයින් කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මේකේ subtitles දාලා images ඊට පස්සේ videos video clips දාලා. ඒ කියන්නේ දැන් මොකක් හරි කතාවක් කරනකොට ඒ කතා කරන දේට අදාළ දෙයක් play වෙන්න දාන්න ඕන. ඊට පස්සේ background music දාන්න ඕන. ආයෙ transitions සමහරට දාන්න ඕන වෙයි. ඔය දේවල් ටික තමයි කරන් තියෙන්නේ. හරි එහෙනම් මේක edit කරනවා. දැන් වෙලාව 11:19යි. දැන් තමයි වීඩියෝ එක හදලා ඉවරුනේ. මෙන්න මෙයාගේ තාන්තර වීඩියෝ එක ආවේ. වීඩියෝ එක පොඩ්ඩක් පෙන්නන්න. The point of content creation. It has a lot of perks. මේක පොඩ්ඩක් මේ නිකන් complicated වගේ පේන තියෙනවා. මෙන්න මෙයාගේ මේ කතා කරනකොට ප්‍රොෆයිල් පික්චර් එක මේ pop up වෙන්න හදලා තියෙන්නේ. යටින් loud background music එකක් යනවා. ආයේ මේකේ තව දේවල් කරන්න තිබ්බා. මේක 2D ඉල්ලලා තිබෙන නිසා ඒක මුකුත් වැඩි දේවල් කරන්න බෑ. හරි අපි මේක export කරලා ඉතින් edit කරමු. අපි දැන් මේක export වෙන්න දාමු. මෙතන නමක් දාගන්නම්. මෙතන resolution එක විදිහට 1080p දාගත්ත. ඊට පස්සේ මෙතන bitrate එක 12000ක්. ඒතර මෙතන file size එක MB 800 ගානක් වුණා. right මේ export වෙන්න දාමු. ඒක එක්ස්පෝර්ට් එකන අපි thumbnail එක හදමු. මෙයා thumbnail එකකුත් ඉල්ලලා තිබ්බා. හරි thumbnail එක මොනවද පික්ස් අතමන මොකද වෙලා නැහැ. gameplay එකකින් ගන්න විදිහකුත් නැහැ. මම හිතන්නේ මේ මුලින්දම හදන්න වෙනවා. right දැන් මේක අප්ලෝඩ් වෙන්න දාලා තියෙන විනාඩි 10ක් විතර තමයි යන්නේ. ඒත් එක මම මේක මේ thumbnail එක හැදුවා. මෙන්න මේක තමයි මේකේ හදපු thumbnail එක. right දැනට වැඩ ඔක්කොම ඉවරයි. කුමාරි දැන් තියෙන්නේ හෙට උදේට ඩිලිවර් ගන්න තමයි තියෙන්නේ. හරි එහෙනම් හෙට උදේ මම පෙන්නන්න. good morning guys. ඔන්න උදේ දැන් අප්ලෝඩ් කරන්න යන්නේ. මෙන්න මේ දෙත් තමයි මට ඕඩර් එක පෙන්නන්නේ. මෙන්න මේ විදිහට deliver now කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකෙන් ගිහිල්ලා අපි ඩිලිවර් කරමු. මේ විදිහට ඩිලිවර් කරන්න දැම්මට පස්සේ මේ අපිට මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්නයි. ඊට පස්සේ මෙතනින් අප්ලෝඩ් කරන්නයි. හරි මෙන්න මේ විදිහට මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දාගත්තා. ඒකේ ඔය පොඩි විස්තරයක් දාලා තිනවා කොහොමද වීඩියෝ එක හැදුවේ. මෙන්න මේ තමයි මම ඉම්ප්‍රූව් කරේ. කොහොමද මම හැමදාම කියනවා වගේ මේ ඩිස්ක්‍රිප්ෂන් එක කියන්නේ අන්තිමට යන ඩීටේල්ස් ටික කියන්නේ අන්තිමටම දෙන ඩිස්ක්‍රිප්ෂන් එක වගේ එක පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් විදියට කැලපෙන විදියට යවන්න. මොකද ඒක තමයි අන්තිමට යවන එක. ඒකෙන් ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් ඔයාලට හම්බෙන රේටින් එක. මොකද මේ අපි කරේ මොකද්ද කියලා කියන්නේ අපි ඇයි මෙහෙම එකක් කරේ කියන පර්පස් එක වගේ. ඇත්තටම කිව්වොත් වන් පර්පස් එක වගේ ලිව්වනම් හරියටම හරි. මේක කොහොම හරි හදලා කරන්න දවස් 4ක් තිබ්බා. දැන් මේ යවන්නේ හරියටම දවස් 3ක් වෙන්නත් කලින් ඩිලිවර්. හරි දැන් ඔන්න ඩිලිවර් කරලා තියෙන්නේ. දැන් මේකේ වැලියු එක $35යි. අපිට ක්ලයන්ට් එකෙන් අගින්න තියෙන $35ක් කියන්නේ මේ රුපියල් වලින් ගත්තොත් ඉතින් 10000ක් වගේ. දැන් ඉතින් ක්ලයන්ට් මේක ඇක්සෙප්ට් කරනකන් ඉන්න තියෙන මට මේ පෙන්වන්න බැරිනේ thumbnail එක හදපු. මේක තමයි හදපු thumbnail එක. ඒකත් අපි යවුවා. දැන් ඉතින් තියෙන්නේ ක්ලයන්ට් ෆීඩ්බැක් එකක් දානවා බලන් ඉන්න. බලමු මොකද කියන්නේ සමහර චේන්ජස් ඉල්ලන්න ඉඩ තියෙනවා. මේ අලුත් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. මම අප්ඩේට් එකක් දෙන්න. හරිද? මට මේ රෙකෝඩ් කරන්න බැරි වුණා. තප්පරයකට කලින් ආව මැසේජ් එක. ඒක හොඳයි. I love it කියලා ආවා. හරිද? right order එක complete කියලා දැම්මටක් ගාලා
ඉතින් I love it කියලා දාලා very nice. හරි එහෙනම් මේ ටික තමයි මේ vlog එකේ තිබ්බේ. මම වෙනද ගන්නටදී පොඩ්ඩක් වෙනස් කරා. ඒ කියන්නේ කතා කරන parts ටිකක් වැඩි කරා. ගොඩක් කට්ටිය මට කියලා තිබ්බා first order එක ගන්න විදියක් නැහැ කියලා. කියන්නේ orders එන්නේ නැහැ කියලා. මම ඒක ගැන තිසා vlog එකකින් කතා කරන්න. ආය ඔයාලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න මොනවද තියෙනවා නම් අපේ WhatsApp group එකට දාන්න. එහෙම නැත්නම් මට comment එකක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් thank you vlog එක බැලුවට ඊළඟ vlog එකකින් set වෙමු. ඒත් මම හිතුවා අඩුම ගානේ views 1000 තිය කියලා බලමු සැදාන vlog එකක් විදිය හොඳයි.